හයි කොහොමද ඉතින් කට්ටියට ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ ටෝකියෝ ගුල් සීසන් 1 එකේ 10 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා තාමත් මේ සීරීස් එකේ මුල් එපිසෝඩ් එක බැලුවේ නැත්නම් ඔය උඩ වැටෙන කාඩ් එක ක්ලික් කරලා ඒ ටික බලලම අද එපිසෝඩ් එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් තාමත් අපේ YouTube channel එක subscribe කරලත් නැත්නම් channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් අපි යමු අද එපිසෝඩ් එකට. අද එපිසෝඩ් එක පටන් ගන්නේ 11 වෙනි වීදියේ CCG මූලස්ථානයට අවෝගිරි කියන ගුල් සංවිධානයට අයිති ගුල්ල ඇවිල්ලා පාර දෙන දර්ශනයකින් මේ පාරතීමෙන් 11 වෙනි වීදියේ CCG මධ්‍යස්ථානයේ ඉඳපු සේරම මිනිස්සු මැරෙනවා. ඒත් අන්තිමට ඉතුරු වෙන කෙනාට පුළුවන් වෙනවා CCG එකේ පාලන මධ්‍යස්ථානයට මේ පාර දීම ගැන දැනුම් දෙන්න. හැබැයි ඉතින් මෙයාටත් වැඩි වෙලාවක් ජීවත් වෙලා ඉන්න වාසනාව ලැබෙන්නේ නැහැ. මේ පහර දීම සිද්ධ වුණු ගොඩනැගිල්ල වහල උඩ ඉන්න එතෝ කියලා ගෑනු කෙනෙක්, ගුල් කෙනෙක්, ටටර කියලා තවත් ගුල් කෙනෙක්ගෙන් අහනවා වැඩේ ඉවරද කියලා. ඊළඟට මේ අය පිටත් වෙලා යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ මලසිරුරු ගොඩක් වැඩිලා තියෙන තැනකට අන්තේකුවල මැනේජර් යොෂුම්රයි යෝමොයි එනවා. පේන විදියට මේ 11 වෙනි වීදියේ CCG එකේ අයගේ මලසිරුරු මේක කරේ අවෝගරිට්‍රී කියන සංවිධානයේ අය. එයාලගේ නායකයා එකස් ගුල් කියලා මේ දෙන්න කතා වෙලා ආයිත් අන්තේකුවලට යන්න පිටත් වෙනවා. මේ අතරේ අන්තේකුවලට බංජෝ කියලා 11 වෙනි වීදියේ ඉඳලා ගුල් කෙනෙකුත් තවත් කට්ටියක් එක්ක එනවා. මෙයා ආපු ගමන්ම කණිකගේ ෂර්ට් එකෙන් අල්ලගෙන කොහොයිලගේ මැනේජර් කියලා අහනවා. මේකට හොඳනම කේන්ති යන ටෝකා මේක කෝපි කඩයක් මෙතෙන්ට ආවනම් හරියටම හැසිරෙන්න කියලා කියනවා. ඉතින් බංජෝ සංසුන් වෙලා කෝපියකුත් අරගෙන වාඩි වෙලාම කතා කරන්න පටන් ගන්නවා. කණිකි බංජුගෙන් අහනවා මැනේජර්ට කියන්න පණිවිඩයක් තියෙනවා නම් මට කියන්න මම එයාට කියන්නම් කියලා. ඉතින් මේ බංජෝ කියනවා එයා ආවේ රීසේ කමිෂිරෝ කියන කලින් 11 වෙනි වීදියේ ඉඳලා මෙයාට ආව ගුල්ව හොයාගෙන. ඔයාලා එයාව දන්නවද කියලා අහනවා. රීසේගේ නම ආපු ගමම ටෝකයි කණිකි දෙන්නම පුදුම වෙනවා. ඔන්න මේ වෙලාවේ බංජොට එකපාරටම රීසේගේ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. ඔව්, ඒ සුවඳ එන්නේ කණිකි ගාවින්. බංජොටත් තේරෙනවා රීසේගේ සුවඳ එන්නේ එයා ළඟ ඉන්න මේ කොල්ලගෙන් කියලා. ඉතින් මෙයා ආයෙත් කණිකගේ බෙල්ලෙන්ම අල්ලගෙන ඔයා ළඟින් ඒ රීසේගේ සුවඳ එන්නේ. ඔයාද රීසේගේ කොල්ලා කියලා අහලා කණිකිට ගහන්න උත්සාහ කරනවා. මේත් එක්කම කණිකි මේ පාරෙන් බේරෙන්න හදනකොට කණිකිගේ අතින් වැරදිලා බංජුගේ ඔලුවටම පාරක් වැදිලා එයාව සිහිය නැති වෙලා බිම ඇදගෙන වැටෙනවා. මේ අතරේ CCG එක හදිසි රැස්වීමක් අරගන්නවා මරුදෙක ප්‍රධානත්වයෙන්. මේ රැස්වීමට ආමෝන් වගේම පරීක්ෂක ශිනෝහරාත් සහභාගී වෙනවා. රැස්වීම ආරම්භ කරද්දිම මරුදෙ කියනවා ඔයාලට ආරංචිනා වගේම 11 වෙනි වීදියේ අපේ මධ්‍යස්ථානයට පාර දීමක් වුණා. දිවි ගලවා ගත්ත සංඛ්‍යාව 0යි. පේන විදියට ගුල්ලගේ පාර දීම CCG එකේ ඇස් ඇරවලා වගේ. කට්ටිය ලෑස්ති වෙන්නේ ගුල්ලට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නයි. අන්තේකුවලදී ටික වෙලාවකට පස්සේ බංජොට ආපහු සිහිය එනවා. කණිකි බංජොට කියනවා රීසගේ මගේ අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඉතින් මේක අහුවම බංජෝ කණිකි ගැන වැරදි විදියට හිතුවට සමාව ඉල්ලනවා. බංජෝ කණිකිගෙන් අහනවා එහෙමනම් ඔයාලා රීසේ ඉන්න තැන දන්නවද කියලා. කණිකි රීසෙට උණුදේ බංජොට කියන්න ලෑස්ති වෙනවා. ඒත් කණිකි දකිනවා බංජුගේ මූණේ රීසෙව දැකගන්න බලාපොරොත්තුවක් ආසාවක් වගේ දෙයක් තියෙනවා කියලා. ඒ නිසා කණිකි ඉතිරි දෙන්නේ නැති වෙන්න බංජොට කියනවා රීසේ දැන් මෙහෙ නැහැ කියලා. බංජොත් මේක පිළිගන්නවා. මොකද එයාත් දන්නවා රීසේ කියන්නේ එක තැනක ඉන්න ජාතිය කෙනෙක් නෙමෙයි කියලා. බංජෝ ආයිත් පිටත් වෙන්න යන්න කලින් කණිකගෙන් උදව්වක් ඉල්ලනවා. කණිකි ආයෙත් සැරයක් වැරදිලා හරි ඔයාට රීසෙව මුණ ගැහුනොත් එයාට කියන්න පරිස්සම් වෙන්න කියලා. මීට මාස 2-3කට කලින් අවෝගරිට්‍රී කියලා සංවිධානයක් 11 වෙනි වීදියට ආවා. දැනට යාළගේ අවධානය තියෙන්නේ CCG එකේ අයව මර්ධනය කරන එක ගැන. ඒ වුණාට ඉස්සරහට යාලා අපිවත් ඉවර කරයි. මටත් අකමැත්තෙන් වුණත් දැනට එයාලගේ කෙනෙක් විදියට වැඩ කරන්න වෙලා තියෙනවා. එයාලා මේ වෙනකොට රීසෙව හොයනවා. ඒ ඇයි කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි එයාලා ඉක්මනට මෙහෙටත් එයි. පුළුවන් නම් ඔයාලත් මෙහෙන් පැනගන්න කියලා කියනවා. මේත් එක්කම අයතෝ. ඒ කියන්නේ ටෝකගේ මල්ලි වීදුරුවොත් බිනගනම අන්තේකුවලට කඩාපාත් වෙනවා. බංජෝ දැකලා අයතෝ අහනවා තමුන් මොකද මෙහෙ කරන්නේ කියලා. ටෝකා අයතගෙනුත් ඒ ප්‍රශ්නේම අහනවා මෝඩ මල්ලි තමුසේ මොකද මෙහෙ කරන්නේ කියලා. මේත් එක්කම අන්තේකුවලට ජේසන් එනවා. ඊළඟට අපිට පෙන්වන්නේ එක වතාවක කණිකගේ පර්ස් එකට විද්ද ගෑනු ළමයව. එයා මේ වෙනකොට අතරමං වෙලා කියලා එයාටම කියා ගන්නවා. ඊළඟට එයා ආරතින්නේ පොලිසිය කියලා ඒ පැත්තට යන්න පටන් ගන්නවා.
මේ අතරේ මරුදී CCG එකේ රැස්වීමට එයාලා අවුරි ට්‍රී එක ගැන හොයාගත්තු දේවල් ඉදිරිපත් කරනවා. දැනට වාර්තා වෙලා තියෙන දේවල් වලට අනුව මේක තමයි ගුල්ලගේ විශාලම සංවිධානයක් විදියට මෙයාලගේ ගුල්ල 200ක් විතර ඉන්නවා. මේ වෙනකොට අපිට නිල වශයෙන් 11 වෙනි වීදිය නැති වෙලා ඉවරයි කියලා මරුදේ ලොකු ගැම්මක් අරගෙන කියනවා ඉදිරියේදී ගුල්ල සහ මිනිස්සු අතර යුද්ධයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මට ඔයාලගේ ජීවිතේ ඕනේ මේක අනක් මෙතන ඉඳලා 11 වෙනි වීදියේ විශේෂකාර්ය බලකාය විදියට කියලා ඒ ගැම්මෙන්ම ඉතුරු ටිකත් කියන්න යනකොටම මෙතන හෝල් එකේ දොරත් අරගෙන කණිගේ පර්ස් එක වරගම් කරපු ගෑනු ළමයා ඇවිල්ලා මම පරීක්ෂක ශිනෝහරාගේ සගයා සූසයා ජූසෝ කියලා එයාව හඳුන්වලා දීලා මං පරක්කු වුණාට සමා වෙන්න මං අතරමං වෙලා හිටියේ කියලා කියනවා. මේ අතරේ අයතු අහනවා ඔයා කොහොමද මාව හොයාගත්තේ කියලා ජේසන්ගේ. ඔව් ඔයාලට මතක නම් ගිය එපිසෝඩ් එකේදී අයතු කිව්වා අපි යමුරිට කලින් ගිහින් දීසේව හොයාගෙන එයාව ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඉතින් ඒ යමුරි කියලා එතනදී අයතු හඳුන්වලා තියෙන්නේ අපි ජේසන් විදියට දන්න මේ කෙනාවම තමයි. ජේසන් කියනවා මම ඔයාගේ බංජෝ කියන මේ සගයාගේ පස්සෙන් ආවා. ඔයාට මාර හොඳ සගයෝනේ ඉන්නේ කියලා කියනවා. ඊළඟට ජේසන් කණික ළඟට ඇවිල්ලා ඔයාගෙන් එන්නේ මට පෙන්වන්න බැරි සුවඳක් කියලා ජේසන් එයත් එක්ක ආව අනිත් කෙනාට කියනවා අපේ වැඩේට මෙයාව හොඳයි නේද කියලා. ටෝකට තේරෙනවා එන පොට නම් එච්චර හොඳ නෑ කියලා. ටෝකා තමුසෙට ඕන දේවල් කරන්න මෙතනදි බෑ කියලා ජේසන්ට පාර දෙන්න උත්සාහ කරත් ජේසන් බලවත් අය එයාලට ඕන දේ තමයි කරන්න කියලා ටෝකට පාර දීලා කණිකගේ බෙල්ලෙන්ම අල්ලගෙන එයාව හයියෙන් මේසයක් කැඩෙන්නම පොළොවේ ගහනවා. මේත් එක්කම කණිකගේ එක හැක් රතු පාට වෙනවා. එයා ජේසන්ගේ කකුලත් තල්ලු කරගෙනම ආයිත් නැගිටිනවා. මේත් එක්කම ජේසන්ටත් හොඳටම තරහ ගිහින් ෂෝක්නේ එකස් ගුල් කෙනෙක් නේද කියලා කගුණයකින් කණගිට පහ ටෝකා කණිකව බේරගන්න කියලා ජේසන්ට ගහන්න එනකොටම මැදින් ඉන අයතු තමුණුත් අපේ මෝඩ තාත්තා වගේම කියලා ටෝකාව නවත්තලා අයතෝ එයාගේ තටු විහිදලා ටෝකට පහර දෙනවා. කණිකව ආයිත් අල්ලගන්න ජේසන් තමුන්නම් මහ පුංචි වරදරකාරයෙක් කියලා එක දිගටම දරුණු විදියට කණිකට පහර දීගෙන යන්න පටන් ගන්නවා. මේ පහර දීම කොච්චර දරුණුද කිව්වොත් බංචොටවත් අයතොටවත් ජේසන්ගේ මේ වැඩේ බලාගෙන ඉන්න අමාරුයි. ඒත් එයාලට කියලා මේකට විරුද්ධ වෙන්නත් බෑ. බංජෝ නිකමට වගේ කියනවා දැනට ඔය ඇති නේද කියලා. ඒකටත් ජේසන්ට ලොකුවටම තරහ යනවා. ඊ ජේසන් එක්ක ආපු අනිත් ගුළුත් කියනවා ඔව් දැන්ට ඇති යමු බොස් කියලා. ජේසන් ඊට පස්සේ එකට කැමති වෙලා කණිකවත් අරගෙන යනවා. අයතෝ ටෝකට ගොඩක් තුවාල වෙන්න පහර දුන්න තමයි. හැබැයි ඉතින් මේක අයතෝ කරේ ටෝකව ජේසන්ගෙන් බේරගන්න. මොකද ජේසන් ටෝකට පහර දුන්න නම් එයාට තුවාල කරලා නවතින්නේ නැහැ. අනිවාර්යයෙන්ම ටෝකව මරලා දානවා. ඒ නිසා තමයි ජේසන්ට කලින් ඉස්සර වෙලා අයතෝ ටෝකව බිම දැම්මේ. මට හිතෙන විදියට අයතෝ යාගේ අක්ක ගැන තාමත් හිතෙනවා. යොෂිමිරයි යෝමොයි ආයිත් අන්තේකුවලට එනකොට එයාට දකින්න ලැබෙන්නේ සම්පූර්ණ අන්තේකුවලම ලේ විසිරලා තියෙනවා වගේම අන්තේකු කඩේ කුඩු වෙලා තියෙනවා. මේකෙන් යොෂිමුරා තේරුම් ගන්නවා කණිකට මොන වගේ දෙයක් වෙන්න ඇද්ද කියලා. යොෂිමුරා වහාම අන්තේකු වහලා රැස්වීමක් ඇඳවනවා. මේ අතරේ CCG එකේ රැස්වීමේදී මේ අය අවසන් තීරණය ගන්නවා. තවත් සතියකින් 11 වෙනි වීදිය නැවත ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරනවා. වගේම ඒ කාලයේ ඇතුළත 11 වෙනි වීදියේ ඉන්න සාමාන්‍ය ජනතාවව ආරක්ෂිතව ඉවත් කරන්න ඕනේ කියලා රැස්වීම ඉවර වෙලා මරුදේ ජූසෝ එක්ක කතා කරන්න එනවා. මරුදේ ජූසෝ එක්ක කතා කරන්නයි යන්න කියලා දැක්ක ශිනෝහරා ජූස ගැන දන්න නිසාම මරුදව ෂේප් කළා මෙතනින් යවනවා. ශිනෝහරයි ආමුනුයි කතා කරනවා. ශිනෝහරා කියනවා ජූසෝ ගොඩක් දක්ෂ කෙනෙක් කියලා. එයා තමයි මේ මෙයුමට තෝරගත්ත එකම 3 වෙනි පන්තියේ කෙනා. මේ වෙලාවේ ආමුන්ට ශිනෝහරාගේ වචනය අනුව නම් ජේසන් කියන්නේ තනිකරම අමුමාමු පිස්සෙක්. ජේසන් කියන්නේ කැමරට වඩා විනෝදයට මිනී මරණ කෙනෙක්. මේ වෙලාවේ ආමුන්ට කණකිව මතක් වෙනවා. ඒ ගුල් එයා එදා වෙනස් විදියට හැසිරුණේ. ඇත්තටම මෙයා එහෙම හැසිරුණේ ඇයි කියලා මතක් වෙන ආමුන්ට එයාගේම පුංචි කාලේ සිදුවීමක් මතක් වෙනවා. මේ සිදුවීමේදී ආමුන් පුංචි එයා සතුටින් දුවගෙන ගයක් වගේ තැනකට ඇතුළු වෙනකොට ඒක ඇතුළේ ඉන්න පිරිමි කෙනෙක් එයාගේ කටවටේම ලේ තියෙනවා. පේන විදියට ගුල් කෙනෙක් ආමෝන් දිහා හැරිලා අයියෝ අහන්නේ නැතුව ඇතුළු වුණේ කියලා අහනවා. ආමෝන් ආයිත් හරිසියෙට එන්නේ ශිනෝහරා යට කතා කරාම. ශිනෝහරා කියනවා ඔයාගේ කොයින්ක් එක කැඩිලා නිසා මාදුගේ අවසන් කැමැත්තේ තියෙන විදියටම එයාගේ කොයින්ක් එකක් ඔයා ගන්න කියලා. මේ අතරේ ජූසෝ තනියම යාටම කියා ගන්නවා 11 වෙනි වීඩ් ගුල්ලා ගොඩක් ඉන්නවා. මට අලුත් කොයින්ක් එකක් ලැබෙයිද දන්නේ නැහැ. මම හොඳ ළමයෙක් විදියට ඉන්න ඕනේ නැත්තම් අම්මා ආයිත් මාව මාලා දායි කියලා කියනවා. මේ අතරේ යොෂිමුරා අන්තේකු වල අයව එකතු කරගෙන රැස්වීමක් ගන්නවා. මේ රැස්වීමේදී යොෂිමුරා කියනවා
මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක ආයෙත් කනිකව දකින්න බලාපොරොත්තු වෙන්න එපා කියලා මේ කැයිලා නිෂිකිට හොඳටම කේන්ති යනවා. යුෂිමුරා මෙතන ඇති වෙලා තියෙන තත්ත්වේ කට්ටියට පැහැදිලි කරනවා. අවුගිරි කියන්නේ ලේ පිපාසිත ශක්තිමත් ගුල්ලගෙන් හැදුණු ගොඩක් බලවත් දරුණු සංවිධානයක්. ඒ විතරක් නෙමේ මේ වෙනකොට CCG එකත් 11 වෙනි වීදියේ අවුගිරිට විරුද්ධ වෙලා ඉන්නේ. ඉදිරියේදී මේ දෙගොල්ලෝ අතර යුද්ධයක් ඇති වෙයි. මේ කාලයේ අතරමැද අපි කණිකව බේරගන්න ගියොත් ඒකෙන් සිද්ධ වෙන්නේ අවුගිරි වලට සහ CCG එකේ අතරමැදට කොටු වෙන්නයි. මේක ඇහුනම ටෝක කියනවා හරි එහෙමනම් මම තනියම ගිහින් කණිකව බේරගන්නම් කියලා මේ ගමනට යන්න නිෂිකේ වගේම පුංචි හිනමිත් එකතු වෙනවා. යොෂිමුරා එයාගේ කතාව ඉතුරු ටිකත් සම්පූර්ණ කරන ගමන් කියනවා මම ඔයාලව නවත්තන්නේ නැහැ. ඔයාලට දැනෙන විදිය මට තේරෙනවා. අනිවාර්යෙන්ම මමත් ඔයාලත් එක්ක එනවා. හැබැයි එකක් මතක තියාගන්න මේ ගමන එනවා කියලා කියන්නේ ඔයාලගේ ජීවිතත් නැති වෙන්න අවදානමක් තියෙනවා. මමයි යෝමොයි ඔයාලව පුළුවන් විදියට ආරක්ෂා කරන්න. ඒ වගේම අපිත් එක්ක තව කෙනෙක් එනවා. ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි රස බලන්න සුකුයෝමා. එයා අන්තේකුවලට ඇතුළු වෙන ගමන් කියනවා මගේ ආදරණීය කනකිට අර පිස්සගේ අතින් වේදනාවල් විඳින්න මම ඉඩ තියන්නේ නැහැ. මමත් එනවා එයාව බේරගන්න කියලා. ඉතින් මෙතනින් අද එපිසෝඩ් එක ඉවර වෙනවා. හරි එහෙමනම් ඉතින් ඉක්මනින් ඊළඟ කොටසෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.